සභාව හදාගන්න සූදානම් වෙන්න. එහෙනම් ආරම්භ සම්පූර්ණ කරන්න පොදු පහතුරු පොදු බණිගේ නායක සමිතියට ආරම්භ කරනවා. ඔබගේම සංගීත විශාරද ජයපති ඔබතුමන්ට රාජ්‍ය කලා සභාවේ හිටපු සභානායක එක්කෙනෙක් නෙවෙයි ඔබතුමන්ට Saudi Arabia and Christianity in the United States. Madad, why the feeling is not good. So now, Madad, all now road to Samaki, it is something in Germany. We are someone in
여러분들을 기다리는 Forward what I will do 우리를 진짜로 아는 장면 남아야 되는데 소개합니다. semoga ada kami dalam tawaran ini. Abi ini malah bukan hanya yang kami tahu ini. The next person, that is a small paper or a pipe. The X has to go through it. Let's see which group will win today. Kita lupa bukan kita nak pada bukan anda yang kerana kita ini kita ada dengan cuba kerana mereka usaha pada bukan anda yang tidak pada anda yang kalau jawab dan kita akan ini pada usaha ini bukan anda yang tidak pada The specialty is අවුරුදු සිරිනින් බලන්නෙද බුදුමන් මාසේ මංගල්ලේ ගමනේ නිල්වා රාශියෙන් හැමිහිට වේශ රාශියක පැමිණෙන කිරදෙනිදගේ මංගල්ලේ වීම
අලුතවුරුද්දක් වේවා සියලු දෙනාට. අපේ නායක හඳුන්වන වගේ නායක හඳුන්වන හැමදාමත් මේ වගේ ළමයි එක්ක දරුවන් විශේෂයෙන් දැනෙන දේ දරුවන්ට අවශ්‍ය දේ දරුවන්ට ඉදිරියට කොහොමද ජීවිතය රඳවා ගන්න ජීවිතය පාත්වා ගන්න කියන එක හැමදාම කියව දෙන අපටත් කියව දෙන ස්වාමීන් වහන්සේ නමක් අපේ මිත්‍ර කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ නමක් ඒ උන්වහන්සේ මේ අදිෂ්ඨාන උන්වහන්සේගේ මේ ක්‍රියා වලින් අපි හැමදාම අගය කරනවා මේක මේ සම්පලාකට කරන්නේ මේ හැම දිනකටම ආලෝකයක් ලැබෙන පුණ්‍ය භූමියක් විදිහට අපි හැමදාම මෙතෙන්ට එන්නේ. දරුවන්ට මේ වගේ උත්සවයක් ඕනෙද? දරුවන්ට මොකටද මේ වගේ උත්සවයක් පවත්වන්නේ? ඒකේ අරමුණ මොකක්ද? ඒකේ ප්‍රතිඵලය මොකක්ද? අපි දරුවන්ට මේ දවස්වල දැන් ඉස්සර වගේ සෙල්ලම් නැහැ ළමයි. දැන් ඉස්සර අපි සෙල්ලම් කරන්නේ ගමේදී. අපි ඉතින් ගමේ ගොඩේවනේ. අපි ගමේ ගොඩේ. අපි සෙල්ලම් කරන්නේ අපේ ගෙදර 7-8 දෙනෙක් හිටියා. දරුවෝ අල්ලපු ගෙදර දරුවෝ 7-8 දෙනෙක් හිටියා. ගමේම දරුවෝ ගමේම පවුල් වල 7 8 10 12 ඉන්නවා. ඒ අය එකතු වෙලා තමයි සෙල්ලම් කරන්නේ. අවුරුද්දට විතරක් නෙවෙයි. සෙල්ලම් කරන්නේ මුළු ගමම එකතු වෙලා. ළමයින්ගේ වර්ගයක් නෙමෙයි. අද ළමයින්ට තනියම කාමරේ තමයි සෙල්ලම් කරන්න පුළුවන්. මොකක් හරි උපකරණයක් ගන්නවා තනියම ළමයි සෙල්ලම් කරනවා කාමරේ. සමහර වෙලාවට සමහර දේවල් කියනවා පොඩක් විද්‍යාවේ අපේ ළමයට සිංහල බෑනේ කියලා. ඒ වෙලාවට ඉතින් අපිට දුකක් ඇති වෙනවා. සිංහල අපේ මව් භාෂාව. සිංහලෙන් තමයි හිතලා ඉංග්‍රීසි කතා කරන්න ඕනේ කියලා හැම වෙලාවෙම කියන්නේ. ළමයාට ඉංග්‍රීසි භාෂාව ආභරණයක්. මොන જાතියෙන්ද පාසලට ඇවිත් ළමයාට අපේ සංස්කෘතිය අපේ දේ හැංගෙන්න දෙන්න ළමයාට පුරුදු කරන්න. අපි ඊටක් ගන්නද? මම කැමති මේකට දරුවන්ට එකතු වෙන්න දෙමාපියන්ට එකතු වෙන්න. අපි පුරුදු පුහුණුුනේ නැහැ. අපි ගායනා කරමු. අපි ගායනා කරමු මේ කවුරුහරි දෙයක් තව කමන්න දරුවෝ ඉන්නකොට ගුරුවරු වන්න මේ කරදරයක් නැත්නම් එනවා එන්න අපි එතකම් පටන් ගන්නද? අංගයන්නේ අවුරුද්දට සම්බන්ධ එකක් අවුරුදු ක්‍රීඩා. දැන් මෙතන තර ක්‍රීඩා වලක් තියෙනවා නේ. කොහොමයක් තියෙනවා. ඒ ක්‍රීඩා දැන් අභාවයේ යන සම්බන්ධ වල ඉතින් මේවා නැවත කතා කරන එක හොඳයි. දැන් රවුමට
සංගීතේ නැතුව එකක් ගායනා කරන පොඩි කොටසක්. හරි? සංගීතේ නැහැ. දැන් රවුමට ඉන්නේ ada gila ලියලා බලන්න ඕනේ කියලා. පුළුවන් නේද? එහෙනම් සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා. ඉදිරිය යහපත්ම වේවා. නිරුක් නිරෝගී වේවා. වාදක මණ්ඩලයට අත්ප්‍රසන්නාදයක් දෙන්න බලමු කවුද යන්නේ කරන්නේ කියලා අපි හොඳ අසන්නාදයක් අපේ බලන්න සමාජයේ බලමු දෙවියන්ගේ අන්තිමට බලමු දෙන්න කවුද යන්නේ කියලා ඉතින් අපිට කාර්යවල බලන්න ලැබෙවි. ප්‍රොජෙක්ට් කපාලා ඇඹුල් තනාලා නාන්න යන සැටි බලයි කලු සේලේ ඇඳලා නෙරිය තියාලා මිදුලේ සක්මන් කරයි කලු හොලින්ද තිබෙන්නේ කොයි කොයි දේසේ දහසක් දීලා බලලු තනාලා දැතේ අතලා බලයි කඳු තුන්ගේ මනසේ උණුගේ පිළ උඩ ඔලින්ද කෙලින සැටි බලයි කලු දනතම් දනතා
තානා තනතම් දන තානා දනතම් දන තානා ගඟට නැමුණු කොස් අත්තේ එක ගෙඩියයි බලගත්තේ ඒක කන්ට ලුණු නැත්තේ ලුණට ගියා තව නැත්තේ ලුණු කාර්ය ගම නැත්තේ ගම කොතනද පාදුක්කේ කොච්චර කෙටුවත් තට නම් නොදෙනෙමි එළුවා යනේ දුවන් නංගල හමි දෙනවද එළුවා කොච්චර දිව්වත් තට නම් නොදෙනෙමි එළුවා හොඳට නටන් නංගල හමි දෙනවද එළුවා බඳනා සිත සනසා නිතුනලවා හිරු මගුලට හිනහෙන්නයි රූවරුණා පද බඳනා සිත සනහා නිතුනලවා හිරු මගුලට හිනහෙන්නයි In this day, 2 classes are involved, grade 7, A and B, and also girls and boys which here there is something very special.
පැවිසුණු බුදුතුමන් විසින් තරවල ආරම්භ සංඥාව ලබා දෙන සූදානම්. කාර්යය ආරම්භ වුණා.
ආයුබෝවන් සුබාලුත් අවුරුද්දක් වේවා සියලු දෙනාටම. අපේ ලොකු අධ්‍යක්ෂක ස්වාමීන් වහන්සේ පූජ්‍යපතිගේ ස්වාමීන් වහන්සේ නමස්කාරයි. පැමිණ සිටින සියලුම ආරාධිතයන්ට විදුහල්පති මණ්ඩලයේ නමස්කාරයි. දෙමාපියනි චුටි දුවරුන්ට. ඉතින් අද ඕගලන්ගේ දවසේ චුටි බාධාවක් තිබ්බා. අපි කොහොම හරි ජයගත්තා නේද? ඒක සාර්ථකව මුණ දෙන්න ඕගලන්ට පුළුවන් වුණා. මොකද ඒක තමයි අපේ අධ්‍යාපන ක්‍රමය. අපේ එන්සෙට් ලදරු පාසල එන්සෙට් බෞද්ධ විද්‍යාලය එකතු වෙලා අපිව හදන්නේ. අපේ ශක්තිය ඇති කරන්නේ ඒ විදිහට නේද? අද මොන බාධා ආවත් නොසැලී ඉදිරියට යන්න මුණ දෙන්න පුළුවන් ශක්තිය, ඒ මානසික ශක්තිය අපේ ඇති කරනවා. ඉතින් මමත් ඕගොල්ලෝ වගේ මම ඇත්තටම ලදරු පාසලේ මගේ අපේ ලොකු සාධක පළවෙනි බැච් එක ඒ යෝජනය කරගෙන තමයි අද මම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මමත් ඕගොල්ලෝ වගේම මේ සියලුම ක්‍රියාකාරකම් වලට සහභාගී වුණා. ඒ චුටි කාලේට මම ගියා. ඉතින් අපි ඒ ලබා ගන්න පන්නරය අපේ මුල් පුරුම් ඒ අපේ ශක්තිමත් කරගන්න ලබා ගන්න පන්නරය තමයි අපි ජීවිතයේ අභියෝගවලට මුහුණ දෙමින් ඉදිරියට අපිට මුහුණ දෙමින් ඉදිරියට යන්න හැකියාව ලැබෙනවා. ඉතින් අතර කිව්වොත් එන්සෙට් බෞද්ධ පාසල අපි ලදරු පාසලෙන් අයින් වෙනත් එක්කම තමයි ආරම්භ වුණේ. මාත්මගේ සමකාලීන චමාරි ගාමින්දා මැදල ඔයගොල්ලෝ හම්බෙලා දැක්කේ. ඉතින් ඒගොල්ලෝ තමයි අපිත් එක්ක හිටියේ කාලේ. ඉතින් අපි ලදරු පාසලේ ඉවත් වුණා. මම හිතන්නේ මගේ අපේ දෙමව්පියන් මේ ලදරු පාසලත් එක්ක මේ එන්සෙට් ජාතික ළමා අධ්‍යාපන පදනම එක කොච්චර බැඳී සිටියද කිව්වොත් අපි ලදරු පාසලේ ඉවත් වුණාත් අපි ආදි ශිෂ්‍ය සංගමයක් හදාගෙන ඒ කාලේ අපි තියෙන හැම අවස්ථාවකටම සම්බන්ධ වුණා. ඔව් අපි කාර්යය ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. ඔව් දැන් කාර්යය ආරම්භ වුණා බැලුවේ මේ කාර්යය බලන්න වෙල්පාඩ කණ්ඩායමද නැත්නම් ගම්පාඩ කණ්ඩායමද දෝෂපාඩ කණ්ඩායමද ඉක්මනින් තම කණ්ඩායමකින් බැලුවොත් වල ජයග්‍රහණය කරන්නේ. මේ හොඳ අකුල කණ්ඩායමක් අපේ කණ්ඩායමට ලබා දෙනවා. දරුවන්ට තමත් උනන්දු වෙන්නේ කණ්ඩායමේ දිනාකාරය තමයි බලන්න පුළුවන්. ජයග්‍රහණය කරන්නේ නිර්පාට කණ්ඩායම නැත්නම් දවපාට කණ්ඩායම නැත්නම් දෝෂපාට කණ්ඩායම බලමු. මොන කණ්ඩායමද ජයග්‍රහණය කරන්න කියලා. කාර්ය ප්‍රතිඵලය දැනගන්න අපිට කාර්යයේ අවසාන වෙනකම් ඉන්න වෙනවා. මම හිතන්නේ රෝඩ්පාත කණ්ඩායම ජයග්‍රහණය කරලා ළඟා වෙනවා. අනෙක් කණ්ඩායම් දෙකත් අපි බලමු මේ කාර්යයේ වාකරය වුණොත් අපි ඕකට ජාතික කණ්ඩායම් නවාදෝ අනෙක් කණ්ඩායම් දෙකත් ඔව් අර දම්පාට කණ්ඩායමක් දැන් කාර්යය කරනවා. ඔව් දෝෂපාට කණ්ඩායමයි දම්පාට කණ්ඩායම කාර්යය මාර්ග ගත වෙන්නේ. අපි නිර්පාට කණ්ඩායමකට ජාතික කණ්ඩායමක් ලබා දෙමු. ඕනම ක්‍රමයක කාර්යය අවසන් කරන්නයි සූදානම් වෙන්නේ.
අපි හොඳ ප්‍රසන්නායක් ලබා දෙමු අපේ ශ්‍රාමිලා මල්ලට. මේ තමයි බෞද්ධ විද්‍යාලයේ අපේ විද්‍යාලවල අපි හොඳ ප්‍රසන්නායක් ලබා දෙමු. ඔව්තාරේ ආරම්භ අපේ කුටි මල්ලට හොඳ ප්‍රසන්නායක් ලබා දෙමු. අපි හොඳ අර්ථකථනයක් නැවත වතාවක් ඔබට ලබා දෙමු.
නොදැන තනා ඔබේ හොඳ අතුල සංඥාවක් අපේ ආයතනයේ දරුවන්ට ලබා දෙමු. අපි බලමු ඉක්මනින්ම දරුවන්ට පුරවන්න කවුද කියලා. ඔබේ හොඳ අතුල සංඥාවක් ලබා දෙමු අපේ ආයතනයේ බැලුම් පිළිවෙලින් ආරම්භ සඳහා නාරංග තමන්ට කෙනෙක් නාරංග විදියට ප්‍රවේශ වෙන්නේ හැන්දෙන් කියලා තමන්ගේ යාළුවාට දාලා පාස් කරන්න දෙන්නේ. බලමු කොහොමද නාරංග විදිය පාස් කරන්න කියලා. අපි ඔබට හොඳ අත්වල සන්නාදයක් ලබා දෙමු. කණ්ඩායමකින් අපි බලමු තම බාරකාරය තියාගෙන නාරංග විදිය වටන්නේ නැතුව කවුද කොහොමද කණ්ඩායමද කොහොමද න්‍යායකරණය කරන්න කියලා. Nanti ප්‍රවේශමේ නාරංගිය යාළුවෝ මොන කවද කරන්නේ බලමු හරියටම කාණිකද නිමාන පත්‍රන අවුල කියලා. Lagi pandai tentang maju lagi pandai kerana dia lah. Oh, apa mana? Ada orang tu waktu tu sana ada kami guru di tarik sana kami dah belajar. Guru pada mereka akan dimana baca, apa jadi di balik tu ada hari ada yoga kawalan jaya kerana anda mungkin lah. Lebih mudah kalau ada pada diri kami sama ada banyak. Kami ada event hari ini, minat waktu sahaja, bukan dan amin. Oh, hari ini kita akan sana ada.
ඔබ හොඳ අත්සන්නාදයක් ලබා දෙන අපේ 10 සහ 11 වල කමෙන්ට් දාලා සඳහන්. මේ වෙලාවේදී අපි පියවරුගේ කමෙන්ට් මේ තරගේ ආරම්භ කරමු. තරගේ ආරම්භ වුණා. ඔබ හොඳ අත්සන්නාදයක් ලබා දෙන අපේ පියවරුන්ට ඉතවත් උණුසුම් තරගයක් අපි බලමු කණ්ඩායම් දෙකෙන් කුමන කණ්ඩායම ජයග්‍රහණය කරන්න කියලා. අපි හොඳ අත්පොළසන්නාදයක් අපේ කණ්ඩායම් දෙකට ලබා දෙමු. ඔවුන් ඊළඟ තරගය වටේ ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. තරගය ආරම්භ වුණා. අපි හොඳ අත්පොළසන්නාදයක් අපේ පියවරු සඳහා අපි ලබා දෙමු. ඉතවත් උණුසුම් තරගයක් අපි බලමු මේ තාත්තලගේ කණ්ඩායම් දෙකෙන් කුමන කණ්ඩායම ජයග්‍රහණය කරන්න කියලා. අපේ හොඳ අත්පොළසන්නාදයක් ආදරණීය නගිය වන්දි අපේ තාත්තේ අපි ඔවුන්ට හොඳ අත්පොළසන්නාදයක් ලබා දෙමු. තරම් තරගයට ආරම්භ වුණා. ඔබේ උණුසුම් අත්පොළසන්නාදයක් අපේ පියවරු සඳහා ලබා දෙමු. ඉතවත් උණුසුම් තරගයක් අපි බලමු කුමන කණ්ඩායමද ජයග්‍රහණය කරන්න කියලා. අපි හොඳ අත්පොළසන්නාදයක් නැවත වතාවක් ඔබට ලබා දෙමු. තරගයේ තවත් උණුසුම් ආදරණීය නාගිය මල්ලේ ඔබේ තාත්තා සඳහා හොඳ අත්පොළසන්නාදයක් ලබා දෙන්න. තරගයේ තාම තීරණාත්මකයි උණුසුම් තරගයක්. අපි බලමු අපේ තාත්තලාගේ කණ්ඩායම් දෙකෙන් කුමන කණ්ඩායම් ජයග්‍රහණය කරන්න කියලා. අපේ තාත්තලාගේ කණ්ඩායම ජයග්‍රහණය කරන අපි ජයග්‍රහණය කළ කණ්ඩායමට හොඳ අත්පොළසන් අවුරුද්දේ තරගය ආරම්භ වුණා. ආදරණීය නන්දිය මණ්ඩල ඔබේ අම්මා වෙනුවෙන් අපි හොඳ අත්පොළසන්නාදයක් ලබා දෙමු. අපේ දෙමාපියන්ට අපි ආරාධනා කරනවා අපේ අම්මලාට හොඳ අපි අත්පොළසන්නාදයක් ලබා දෙමු. ඔවුන් දිනවත් කරමු. බලමු ඉක්මනින්ම හරියට පොල්කාලා නිමාවටපත් කරන්නේ අපේ තුමන අම්මද කියලා. එක්මාවක් තරගය නිමාවටපත් කරලා අපි ඇයට හොඳ අත්පොළසන්නාදයක් ලබා දෙමු. තවත් අම්මලෙක් තරගය නිමාවටපත් කරලා තරගයේ ඉන්න අනිත් අම්මලාට අපි හොඳ අත්පොළසන්නාදයක් ලබා දෙමු. අපි තරගයේ ඉන්න අම්මලාට හොඳ අත්පොළසන්නාදයක් ලබා දෙමු. Pratibha's mother wanted to space. Anyway, the judges are there to examine you properly because they have to see whether they according to their ability. Anyway, the game is over. It's finalized, and you will know your results then. දීර්ඝායුෂ රැපෑම සිදු කළ යුතු විවිධ ඖෂධවත් මිශ්‍රණ කොට නානු සකසා ගන්නවා.
තෙල් ගෑම සිදු කරන්නේ වෙන අනතුරුයි. කොතනද සැලකීමේ පූජාවේ මාර්ගාලයේ අනිවාර්යයෙන්ම පුළුවන්. මේ වෙලාවේදී කරුවත් ස්වාමීන් වහන්සේගේ ප්‍රධානමන්ත්‍රී ඉතින් කියන්නේ කාර්යයේ වැඩකටයුතු සිදු කරන ආකාරය තමයි ඔබට වඩා ගන්න අවස්ථාව ලැබෙන්නේ. කාලෙක තවවන් අපේ වැඩකටයුතු වලට අපි ආරාධනා ලබා දෙනවා. කුමන රූපත් අපිට සම්බන්ධ වෙනවා. තමයි සංවිධානයේ දරුවන් සංවිධානයේ වෙනස්කරන අවුරුදු සුදානයේ වෙනවා. අලුත් අවුරුදු සංවිධානයේ වාරයන් ඉතිපොරාද අපේ විශේෂයෙන් කාර්යයේ වැඩසටහන මේලන්නේ අවුරුදු උත්සවයට බාධාවක් ආවා වර්ෂාව නිසා. නමුත් මේක නැඩගෙන යෝජනා කරලා මේ සාධාරණ විනාමයක් හොඳයි. ඉතාම හොඳින් කියන අනුපාතයක් නැහැ. අමෑදී මොනවාද කරනවා. අනිකුත් ක්‍රියාකාරී කරන ඉතාම හොඳින් සිදු වෙනවා. ආභාගී වන යාම දෙමව්පියන්ම tahunan ini adalah namai Roma Sudana ini kita kerana baik di mana pun ini mereka itu dalam menghadiri dia mengguna guru mahasiswa mahasiswa seperti pada misalnya apabila itu kerana peluang mana namai dari pada ini pada misalnya Dewi unsuryang awurudu unsuryang සංවිධානය කරේ ඉස්කෝලේ නදුරු පාසලේ නම් ඉඳ ඇති ඉස්කෝලේට මදි වෙයි කියලා ඒකට මම මදියක් දෙන්නේ නැහැ නේද අවදින් කෙරුණා